මේක මේ විදිහට තියාගන්නවා. තියාගෙන ආයිමත් මෙහෙම හොඳට දෙපාරක් කරනවා. එහෙම කරලා අපේ මේ කිරි එක අරගෙන මෙහෙම ඉහනවා. ඒ ඉහන ගමන් කියන්න ඕනේ මගේ සියලු දොස් දුරු වී මට ධනලාභ ලැබේවා. සියලු දොස් දුරු වී ධනලාභ ලැබේවා. සියලු දොස් දුරු වී ධනලාභ ලැබේවා. සියලු දොස් දුරු වී ධනලාභ ලැබේවා. ඒ වගේ 7 වතාවක් කියන්න ඕනේ. යන්නේ නැහැ වගේ තේරුණොත් එහෙම ආයි පොඩක් එළියට අරගෙන මෙන්න මේ වගේ කිරි වීදුරේ පොඩ්ඩක් මෙහෙම ඔබලා මෙහෙම ඇතුළට දානවා. ඒ දාද්දි එතකොට යනවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ විදිහට තමයි ඒක තියෙන්නේ. මුලින්ම අපි මෙහෙම පාන් ගෙඩිය අරගෙන මෙහෙම මේ පැත්තෙන් පොඩි හිලක් හදා ගන්නවා. ඔයගොල්ලන්ට මෙහෙම පේනවා ඇති ඉස්සෙල්ලා මෙහෙම පොඩ්ඩක් මෙහෙම ඇඟිල්ල දැම්මම මේක හොඳට මේ ඇතුළට යනවා. ඉතින් මෙහෙම හදාගත්ත පාන් ගෙඩිය අපි ඊට පස්සේ මේ වගේ හොඳ මං ඉස්සලා කිව්වා 6 inches වගේ තියෙන බම්බුටු ගෙඩියක් ඕන කියලා. ඒක මෙහෙම ඇතුළට දානවා. ඉතින් මතක ඇතුව 7 වතාවක් කියන්න ඕනේ මගේ දොස් දුරු වී මට ධනලාභ ලැබේවා කියලා. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට මේක මෙහෙම පත්තරෙන් මෙන්න මේ ආකාරයට ඔතා ගන්නවා. මේ විදිහට ඔතාගෙන ඔයගොල්ලන්ගේ ගෙදර ෆ්‍රිජ් එක උඩින් මේක තියන්න ඕනේ. ඒ තිබ්බම අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට දවස් 2ක් ඇතුළත ධනෙ ගලාගෙන එන්න ගන්න.